පාලකතුමනි මේ සැබෑම දිය කිඳුරියක් පැරණි ප්‍රවාදයන්ගේ කියැවුණු කිඳුරියක් නොවේ මා විසින්ම අල්වාගත් සැබෑම දිය කිඳුරියක් ඔබ මෑට කුමක් කරන්නද සිතන්නේ? චිනිෂී හුවාග් අධිරාජ්‍යගේ සොහොන්ගේ සදා නොනිමෙන පහනක් දැල්වෙනවා. එහි රහස කුමක්දැයි දන්නවද? තිය කිඳුරු තෛලය. පැවසන අන්දමට කිඳුරු සාරයෙන් සාධන ලද තෙල් විශිෂ්ටයි. අගනාම තෙල් වන තල්මස් තෙල් පවා එහා සමාන කළ නොහැකීලු. සෑහෙන කලක් ගියත් ඒ නරක් වන්නේද නෑ. මෙහි වටිනාකමට මිලක් දිය හැකිද? රාජකාරිය අකුරටම ඉටු කිරීමත් හොඳ හිතත් නිසා මාලද වාසනාවක් නේ. ඔබවන් හොඳ හිතක් ඇති රාජකාරී අකුරටම ඉටු කරන්නෙකුට මෙසේ පවසන්නට වීමත් කනගාටුවක්. ඔබතුමා පවසන්නේ කුමක්ද? මා සියල්ල පරීක්ෂාවට ලක් කළා. මාට වැටහුණේ නෑ. ඔබ යැන් දහසක් ගෙවා ඔය තනතුර ලබාගෙන ඒ වගේ තුන්ගුණයක බදු මුදලක් දීවරයෙන් අය කරගෙන තිබෙනවා. එනම් දරුණු අපරාධයක්. දැඩි දඬුවමක් ලැබේ. බොහොම මෑතකදී රජතුමා අණ කළා වැසියන් පීඩාවට පත් කරමින් බදු අය කරන්නන්ට දැඩි දඬුවම් පනවන ලෙසට. දැනගන්න ලැබුණ කසපහර 100ක්. මෙයට ලැබෙන දඬුවම බරපතල වේවි. එසේනම් පාලකතුමනි කරුණාකර මා කළ යුත්තේ කුමක්දැයි පවසන්නට හැකිවෙයිද? මා අදහස් කළේ ඔබතුමා බලාපොරොත්තු වන ඕනෑම දෙයක් ලබාදීමට හැකි. ඕනම දෙයක්? ඕනිම දෙයක්. ඕනම දෙයක් නේද?